රටක පැවැත්ම රඳා පවතින්නේ මූලික වශයෙන්ම දේශපාලනික ස්ථාවරත්වය, මානව සංවර්ධනය සහ ආර්ථික ශක්තිය වගේ කාරණා මත. ඒ වුණාට මේ හැම දෙයක්ම කොයිතරම් කාලයක් පවතිනවද ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඒ රටේ තියෙන ජාතික ආරක්ෂාව කියන සාධකය මතයි. ඉතින් රටක ආරක්ෂාව තහවුරු කරන්න බිහි වෙලා තියෙන මූලික මෙවලමක් තමයි හමුදා යාන්ත්‍රණයක් කියලා කියන්නේ. හැබැයි රටක හමුදාවක් කියන්නේ ආයුධයක් අතට අරගෙන මාස කිහිපයක පුහුණුවකින් පස්සේ රාජකාරියේ යෙදෙන පිරිසකට විතරක්ම නෙවෙයි. හමුදා සෙබලෙක් නිර්මාණය වෙන්න කායික ශක්තිය, චිත්ත ශක්තිය වගේම හොඳ පුහුණුවකුත් වැදගත්. පුහුණුවේ ගුණාත්මක භාවය මත හමුදා අංශයට තියෙන පිළිගැනීමත් වැඩි වෙනවා. ඉතින් දැනට ලෝකේ තියෙන අසීරුතම හමුදා පුහුණු ක්‍රියාන්විත විදිහට ඩෙල්ටා ෆෝස් පුහුණුව, සීල් බලකා පුහුණුව වගේම මැරීන් බලකා පුහුණුවත් හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තෝරාගත්ත ඊටාම සීමිත පිරිසකට විතරක් ලැබෙන ඒ වගේම වරප්‍රසාද ගොඩක් එක්ක ලොකු වගකීමකුත් දෙවුර මත පැටවෙන ලෝකේ තියෙන අසීරුතම හමුදා පුහුණුවක් වෙන ඇමරිකානු නාවික හමුදාවේ සීල් බලකා පුහුණුව ගැන. ඉතින් බොහොම අපූර්ව තොරතුරු රාශියක් ඇතුළත් මේ වැඩසටහනේ අවසානයේ දක්වාම නරඹන්න කියලත් අපේ channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න කියලත් ඊට කලින් මතක් කරනවා. මොකද එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් රිලීස් කරපු ගමන්ම ඒ ගැන notification එක ඔයාට ගෙන්න ගන්න. මේ ගැන කතා කරනකොට අපිට අමතක නොකරම බැරි චරිතයක් ඉන්නවා. ඔහු නමින් ලුතිනන්ට් කොයාන් ශමිත. ඊටාම සීමිත සහ විශේෂිත පුද්ගලයන් පිරිසකට විතරක් හිමිවෙන මේ සුවිශේෂී අවස්ථාව වුණ ඇමරිකානු නාවික හමුදාවේ සීල් බලකා පුහුණුව නිමා කරන්නට වරම් ලැබපු පළමු ලාංකිකයා විදිහට තමයි ලුතිනන්ට් කොයාන් ශමිතගේ නම ඉතිහාසයේ සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ලුතිනන්ට් කොයාන් කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ සේවය කරපු කීර්තිමත් නිලධාරියෙක්. මේක ඔහු ලැබපු පෞද්ගලික ජයග්‍රහණයක් කියනවටත් වඩා මුළු ලංකාවම පිදුම් ලැබපු අභිමානවත් ජයග්‍රහණයක්. ලාංකිකයන්ට උපතින්ම ලැබෙන නොසැලෙන අදිෂ්ඨානය, උත්සාහය, ඒ වගේම වීරියත් මනාව පෙන්වන්න මේ කාරණාව හොඳටම ප්‍රමාණවත්. හැබැයි ඊටාම අවාසනාවන්ත විදිහට එතුමා පසුගියදා අප අතරින් වෙන් වුණා. ඒ වුණත් ඔහු ලංකාවට එක් කළ අභිමානය සදා අමරණීයයි. ඉතින් අපේ මාතෘකාවට යොමු වෙන්නට කලින් ලුතිනන්ට් කොයාන් ශමිත අපේ සහෘදයාට නිවන් සුව ලැබේවායි කියලා විමංශා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු සීල් බලකාය මේ තරම් ඉහළ පිළිගැනීමකට ලක් වෙන්න හේතුව මොකක්ද කියලා. සීල් හමුදා පුහුණුවට මේ තරම් ඉහළ පිළිගැනීමක් ලෝකෙන්ම ලැබෙන්න හේතුවක් වෙන්නේ මේක හමුදා සෙබලෙක් සතු උපරිම මානසික සහ කායික ශක්තිය පරීක්ෂා කර බලන එක්තරා විදිහක පරීක්ෂාවක් වීම නිසායි. ඒ වගේම මේක සමත් වෙන එක Tamanගේ ශක්තිය උරගා බලන්න Tamanටම ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම මේ පුහුණුව ලබන්න තෝරා ගන්න පිරිසෙනුත් බොහොම සීමිත පිරිසකට විතරයි මේ පුහුණුව සාර්ථකව නිමා කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේකට ඇතුළත් වෙන පුද්ගලයෝ බොහෝමයක් අතරමඟදී පුහුණුව නවත්වලා යනවා. ඒ වගේම එතනින් එළියට එන්නේ යකඩින් හැදුවා වගේ ශක්තිමත් ලෝකේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ, ඒ වගේම ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන් විශේෂ කුසලතාවලින් පිරුණ මිනිස්සෙක්. මෙන්න මේ කියන හැකියාවන් නිසා තමයි සීල් බටේකට ලෝකේ පුරාම ඊටාම ඉහළ පිළිගැනීමක් හිමි වෙන්නේ. සීල් බලකාය කියන්නේ මොන වගේ එකක්ද කියලා ඔයාලා හැමෝටම ගැටලුවක් ඇති. මේ නමේ තේරුම නම් ජලය, ගුවන් සහ භූමිය කියන තේරුම. ඒ කියන්නේ මේ බලකාය කෙනෙකුට අහසේ, පොළවේ සහ ජලය කියන අංශ තුනේම මෙහෙයුම් සිදු කිරීමේ පුහුණුව ලැබෙනවා. පුහුණුව අවසානයේදී මේ අංශ තුනෙන්ම ලබන්න පුළුවන් උපරිම අභියෝගවලට මුහුණ දීලා නොබිඳිය හැකි මිනිසෙක් බිහි කර ගැනීම තමයි මේ සීල් බලකා පුහුණුවේ පරමාර්ථය වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අවිවාදයෙන් යුතුව සඳහන් කරන්න පුළුවන් මේ බලකායේ ඉන්නේ මේ පරිසර තුනේම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ඊටාම ඉහළ මට්ටමේ නිලධාරීන් කියලා. මොවුන්ගේ මෙහෙයුම් ගත්තම ලෝකේ අනෙකුත් හමුදා පුහුණුව වලට වැඩිය ඉහළ මට්ටමේ ඉලක්ක වලින් සමන්විත ඒවා. ඊටාම ඉහළ මට්ටමේ ඉලක්ක හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, ඝාතන සිදු කිරීම, බුද්ධි තොරතුරු රැස් කිරීම, ප්‍රසිද්ධ පුද්ගලයන්ට ඍජු මට්ටමේ බලපෑම් එල්ල කිරීම, සාම්ප්‍රදායික නොවන යුද්ධවල නියැලීම සහ මිත්‍ර හමුදාවන්ට උපදෙස් දීම, ඔවුන්ව ඉලක්ක වෙත මෙහෙයවීම වගේ දේවල් ඔවුන්ගේ කාර්යභාරයට ඇතුළත් වෙනවා. ඉතින් එදා මෙදා තුර ඉතිහාසයේ ලෝකෙ පුරාම තියෙන හමුදාවලින් බොහොම අසීරුතම ඉලක්ක බොහොම සීරු මාරුවට ළඟා කරගත්ත ඊටාම බලගත් හමුදා සංවිධානයක් තමයි මේ සීල් බලකාය කියලා කියන්නේ.
පාකිස්තානයේ හැංගිලා ඉඳපු ඔසාමා බින් ලාඩන්ව හොයාගෙන ගිහිලා ඝාතනය කිරීම, කැප්ටන් රිචඩ් ෆිලිප්ස් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම වගේ මෙහෙයුම් සීල් බලකාය සිදු කරපු සුපිරිම මෙහෙයුම් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සීල් බලකායේ ස්නයිපර් බටයන් එක පාරටම අර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තිදෙනෙකුට එකවර වෙඩි තියලා මරා දාලා ඔවුන්ගේ ග්‍රහණයට පත් වෙලා ඉඳපු කැප්ටන් ෆිලිප්ස්ව නිරුපද්‍රිතව බේරගත්ත විදිහ. ඒ වගේම 1983 ග්‍රෙනේඩා වලදී සිදුවුණ සිදුවීම මේ සංවිධානයේ සම්බන්ධයෙන් ලෝකෙම අවධානය යොමු වෙන්නටත් හේතුවක් වුණා. ඊටා විශාල දරුණු ගිනිගැනීමක් වෙද්දී මුහුද හරහා පිහිනලා ගිහිල්ලා ජීවිතේ බේරගන්න සීල් බටයින් පිරිසක් මෙතෙන්දි සමත් වෙලා තියෙනවා. මේ සිදුවීම සීල් සංවිධානයේ අනාගතය පිළිබඳව ඒ වගේම ඔවුන් පිළිබඳව ධනාත්මක රූපයක් මවන්න සමත් වෙච්ච සිදුවීමක් හැටියටත් සැලකෙනවා. ඒ විතරක්ම නෙවෙයි 1989 දී පැනමාවේදී ඔවුන් සිදු කරපු මෙහෙයුම, 1993 දී සෝමාලියාවේදී සිදු කරපු මෙහෙයුම්, බ්ලැක් හොක් ඩවුන් කියන මූවි එක ඔයාලා බලලා තියෙනවා නම් ඒ සිද්ධිය මේ වෙනකොට ඔයාගේ මනසේ නිර්මාණය වෙනවත් ඇති. ඒ වගේම තමයි ඉරාකයේ තෙල් සංචිතවල සිද්ධිය වගේ දේවල් වලදීත් මේ සීල් බලකාය සතු අසමසම හැකියාව ඉතා ඉහළින් ප්‍රදර්ශනය වුණා. සීල් සංවිධානයේ ඉතිහාසය ගැන බලනකොට මේක දෙවැනි ලෝක යුද සමයේ දක්වාම ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන හමුදා එකකයක්. 1942 දී ඇමරිකාවේ යුද හමුදාව, මෙරීන් කෝ සහ නාවික හමුදාව එකතු වෙලා ඇම්ෆිබියස් ස්කවුට් ඇන්ඩ් රේඩර් ස්කූල් නමින් පුහුණුවක් ආරම්භ කළා. මේ හරහා ගොඩබිම් ආක්‍රමණවලට වෙරළතීරයන් සහ ආරක්ෂාව ගැන බුද්ධි තොරතුරු එක්රැස් කිරීම තමයි ඔවුන් මුල් වකවානුවේදී අපේක්ෂා කළේ. ස්කවුට්ස් ඇන්ඩ් රේඩර් වගේම නේවල් කම්බැට් ඩිමොලිෂන් වගේ ඒකක උතුරු අප්‍රිකාව, සිසිලිය වගේ රටවල් වල මෙහෙයුම් දියත් කළා. ඒ වගේම UDT එහෙමත් නැත්නම් අන්ඩර් වෝටර් ඩිමොලිෂන් ටීම් එකක්, ඒ කියන්නේ ජලය යට පිපිරවීම සිදු කරන කණ්ඩායමක් පැසිෆික් යුද්ධයේදී ඊටාම විශාල මෙහෙවරක් ඉටු කළා. කොරියානු යුද්ධයේදී මොවුන්ගේ හැකියාව තවදුරටත් පුළුල් වෙච්ච බව තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ. 1962 ජනවාරි මාසේ 1 වෙනිදා එවකට ඇමරිකානු ජනපති ජොන් එෆ් කෙනඩි ඊටාම වැදගත් ලියවිල්ලකට අත්සන් තැබුවා. ඒ තමයි සීල් බලකාය ඇමරිකානු නාවික හමුදාව යටතේ තියෙන ඊටාම විශේෂිත වෙනම හමුදා ඒකකයක් වශයෙන් නිල වශයෙන් ස්ථාපිත කරපු ලිඛිත නියෝගය. ඊටාම රහසිගතව බුද්ධි තොරතුරු එක්රැස් කිරීම වගේම සටන්වලදී භූමියේ සක්‍රියව සතුරා සමග සටන් වැදීමත් මේ සීල් බටයින්ගෙන් සිදු කරන ඊටාම වැදගත් සේවයක්. ඊට පසු එළඹුණු කාලේ ග්‍රෙනේඩා, ඉරාන ඉරාක යුද්ධය, පැනමා, ඉරාක, ඇෆ්ගනිස්තාන වගේ රටවල් වල ඇමරිකානු හමුදාවන් මැදිහත් වෙලා සිදු කරපු මෙහෙයුම් වලදී පවා ඊටාම අසීරු කාර්යභාරයන් පැවරුනේ බොහෝ විට මේ සීල් බලකායටයි. ඉතින් මේ විදිහට බොහොම කීර්තිමත් ඉතිහාසයක් ගොඩනගාගෙන ආපු සීල් බලකායේ ප්‍රසිද්ධිය කිහිප ගුණයකින් වැඩි වෙන්නට හේතු වුණේ වර්ෂ 2011 දී ඔසාමා බින් ලාඩන්ව පාකිස්තානයේදී සොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා දාන්න ඊටාම කුඩා සීල් බට කණ්ඩායමක් දියත් කරපු ඒ සුවිශේෂී මෙහෙයුම නිසයි. සීල් බලකාය පුහුණුව ගැන කතා කරොත් නේවි සීල් පුහුණුව කියන්නේ ඊටාම දැඩි වගේම ඍජු ප්‍රතිපත්ති තියෙන හමුදා පුහුණු ක්‍රියාකාරකම් අතරින් එකක්. සාමාන්‍යයෙන් මේකට අයදුම් කරන පුද්ගලයන්ගෙන් 20%ක් වගේ සීමිත පිරිසකට විතරයි පුහුණුව සඳහා මූලික අනුමැතිය ලැබෙන්නේ. ඒ වගේම ඒ තේරුණ පිරිසගෙනුත් තෝරාගන්නේ වෛද්‍ය පරීක්ෂණය, ASVAB, AFQAT, CSOT සහ කායික පරීක්ෂණය වගේ තවත් පරීක්ෂණ ගණනාවක් සමත් වුණාට පස්සේ. පුහුණුව ආරම්භ වෙන්නේ සති 8ක නාවික බඳවා ගැනීමේ මූලික පුහුණුවත් එක්ක. ඉන් පසුව සති 8ක් නාවික විශේෂ යුද පුහුණු පාසලේ ගත කරන්න මේ සීල් බටෙක් වෙන්න බලාගෙන ඉන්න නාවිකෙන්ට සිද්ධ වෙනවා. ඊට පස්සේ සති 3ක් කොරනාඩෝ වල විශේෂ නාවික යුද මධ්‍යස්ථානයේදී ඉතාම දුෂ්කර ජල ක්‍රියාකාරකම් සහ ව්‍යායාම වලට මුහුණ දෙන්නට මේ ආධුනික නාවිකයින්ට සිද්ධ වෙනවා. මෙතෙන්දි තමයි සඳහන් වෙන විදිහට මොවුන්ට දිනකට පැය 4ක වගේ කෙටි කාලයක නිින්දකට සීමා වෙලා අතිශය අසීරු ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලෙන්නට සිද්ධ වෙන්නේ. සීල් පුහුණුවේ අමාරුම කොටස් ආරම්භෙන්නේත් මෙතනින් පස්සේ. ශරීරයේ සහ මනසේ දරා ගැනීම කොයිතරම්ද කියලා පරීක්ෂා කෙරෙන්නේ මෙන්න මේ කොටසේදී කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ සති 24ක් එහෙමත් නැත්නම් මාස 6ක් දිය යට ක්‍රියාකාරකම් ආශ්‍රිතව ඊටාම දරුණු ආකාරයේ හමුදා පුහුණුවක් ලැබෙනවා. මෙතෙන්දී නොසිතුණු විදිහට විවිධ විදිහේ පරීක්ෂණ වලට ලක් වෙන්නටත් මේ නාවිකින්ට සිද්ධ වෙනවා. ඉතින් මේ පුහුණුව සඳහා තේරෙන අයගෙනුත් බහුතරයක් මේ පුහුණුව අතහැරලා යන්නේ මෙන්න මේ කොටසේදී කියලා තමයි දැනගන්නට තියෙන්නේ.
බොහොම සුළු පිරිසක් තමයි අවසානයේදී මේ පුහුණුව නිමා කරනකන්ම පුහුණුවත් සමග රැඳිලා ඉන්නේ. එතනින් සමත් වුණු අය සති 3ක ගුවන් හමුදා පාසලේ මූලික පුහුණුවක් ලබනවා. ඊට පස්සේ සති 26ක් SQT එහෙමත් නැත්නම් සීල් ක්වොලිෆිකේෂන් පුහුණුව ලබා ගන්නවා. අවසානයේදී සමත් වෙන පුද්ගලයන් සීල් බලකායට නිල වශයෙන් බඳව ගන්නවා වගේම ඉදිරියට මාස 18ක කාලයක් රාජකාරියේදී පෙර පුහුණුවක් එහෙමත් නැත්නම් on the job training එකක් විදිහට පුහුණුවේදී ලැබපු හැම කුසලතාවයක්ම ප්‍රගුණ කරන්නට ප්‍රායෝගිකව අවස්ථාව ලැබෙනවා. මේ හැම දෙයක්ම ඉවර වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 2.5කට වැඩි කාලයක් ගත වෙනවා කියන එකෙන්ම මේ හමුදා පුහුණුවේ තියෙන අසීරුකමත් බැරෑරුම්කමත් ඔයාට අවබෝධ වෙනවා ඇති. ඉතින් මේ අවුරුදු 2.5 ඇතුලේ ජීවිතේ කිසිම දවසක මුහුණ දීපු නැති දේවල් වලට මුහුණ දෙන්න මේ නාවිකයින්ට සිද්ධ වෙනවා. නේවි සීල් පුහුණුව ලෝකේ කටුකම පුහුණුවක් විදියට හැඳින්වෙන්නේ මෙන්න මේ කියපු කාරණා සමූහය නිසායි. මේ හැම දෙයකටම සාර්ථකව මුහුණ දීලා මේ බලකායේ නිල ලාංඡනය තමුන්ගේ නිල ඇඳුමේ පැලඳෙව්වට පස්සේ තමයි ලෝකේ ඕනම හමුදාවක විශේෂ සැලකිල්ලක් ලබන පුද්ගලයෙක් බවට මේ සීල් පුහුණුව ලැබපු හමුදා සමාජිකයා පත් වෙන්නේ. ඉතින් හිතවතුනි අවසානයේට තවත් පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. ඒ තමයි අපේ ලංකාවෙත් මේ වගේම දරුණු සහ විශේෂ හමුදා පුහුණුවීම් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මහසෝන් බලකාය විදියට හැඳින්වෙන යුද හමුදා විශේෂ බලකායේ දිගුදුර විමර්ශන ඒකකයටත් මේ වගේම අති විශේෂ සහ අතිශය අසීරු හමුදා පුහුණුවක් ලැබෙන බවත් මතක් නොකරම බැරි කාරණාවක්. ඉතින් මේක තමයි සීල් සංවිධානය ගැන අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන ඔයා හිතන්නේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා අපේ channel එකට ගොඩ වැදුනේ අලුතින් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell button එකත් click කරලා තියන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ එක release කරපු ගමන්ම ඔයාට ඒකට අදාළ notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ අපූර්ව වැඩසටහනකින් නැවත වතාවක් ළඟදිම හමු වෙමු.